නිගෝෂියේෂන් ස්කිල්ස් එහෙම නැත්නම් සාකච්ඡා කිරීමේ කුසලතාවයන් කියන්නේ මිනිස් ජීවිතයේ ඉතාමත් වැදගත් අංගයක්. ඔබගේ පුද්ගලික ජීවිතයට වගේම වෘත්තිමය ජීවිතයටත් නිගෝෂියේෂන් ස්කිල්ස් එහෙම නැත්නම් සාකච්ඡා කිරීමේ කුසලතාවයන් ප්‍රගුණ කර තිබීම ඉතාමත් වැදගත්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ට ඉතා වැදගත් වන නිගෝෂියේෂන් ටිප්ස් කීපයක් ගැන කතා කරන්න. අංක 1. Do your homework. ඉතින් do your homework කියලා අපි අදහස් කරන්නේ ඔයා නිගෝෂියේට් කරන්න බලාපොරොත්තු වෙන පාර්ශවය පිළිබඳව මූලික අධ්‍යයනයක් සිදු කර තිබීමයි. ඔයා ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන පාර්ශවයේ අවශ්‍යතා මොනවද? ඔවුන්ගේ අරමුණු මොනවද? ඒ වගේම සීමාවන් සහ නීති රෙගුලාසි මොනවද? යන මූලික කාරණා පිළිබඳව අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්. ඒ වගේම ඔයා නිගෝෂියේට් කරන්න බලාපොරොත්තු වෙන පාර්ශවය ඔවුන්ගේ ප්‍රොඩක්ට්ස් මාකට් කරන්නේ කොහොමද? ඒ වගේම ඔවුන්ගේ ස්ට්‍රැටජි එක මොකක්ද? ඒ වගේම ඔවුන්ගේ කම්පිටිටර්ස්ලා එහෙම නැත්නම් තරඟකරුවන් කවුද? යන මූලික කාරණා පිළිබඳව අවබෝධයක් තිබීම ඔයාට සාකච්ඡාවකදී යම් ආකාරයක වාසිසහගත තත්ත්වයක් ගෙන දෙන කාරණාවක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණය පැහැදිලි අරමුණු සහ ඉලක්ක ස්ථාපිත කිරීම. ඉතින් නිගෝෂියේෂන් එක එහෙම නැත්නම් සාකච්ඡාවක් අවසානයේ ඔයා ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ප්‍රතිඵලද කියන කාරණා ගැන පැහැදිලි ඉලක්ක සහ අරමුණු ඔයාට තියෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ඕනම නිගෝෂියේෂන් එකකින් එහෙම නැත්නම් සාකච්ඡාවකින් අපිට ප්‍රධාන වශයෙන් අවුට්කම්ස් තුනක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ෆස්ට් අවුට්කම් එක වින්-වින් සිටුේෂන්. ඒ කියන්නේ පාර්ශවයන් දෙකටම ඉතා සුබවාදී ප්‍රතිඵල ළඟා කරගත හැකි තත්වයකට. ඊළඟ අවුට්කම් එක වින්-ලූස්. ඒ කියන්නේ එක් පාර්ශවයකට සුබවාදී තත්වයකුත් අනිකුත් පාර්ශවයට ඍණාත්මක තත්වයකුත් අත්විඳීමට සිදුවීම. ඒ වගේම තර්ඩ් අවුට්කම් එක ලූස්. ඒ කියන්නේ දෙපාර්ශවයටම අහිතකර තත්වයක් උදා වීම. මේ නිසා යම්කිසි නිගෝෂියේෂන් ප්‍රොසෙස් එකක් අවසානයේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන මොන වගේ ඉලක්කද සහ අරමුණුද කියන කාරණා ගැන ඉතා අවබෝධයකින් නිගෝෂියේෂන් ටේබල් එකට එහෙම නැත්නම් සාකච්ඡා මේසයට පැමිණීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟ කාරණය ඇක්ටිව් ලිස්නින්. එහෙම නැත්නම් සක්‍රීය ශ්‍රවණය. ඊළඟ කාරණය සෑම විටම ඕපන් එන්ඩඩ් ක්වෙස්චන්ස් එහෙම නැත්නම් විවෘත ප්‍රශ්න ඇසීම මගින් අනෙකුත් පාර්ශවයේ ideas and opinions එහෙම නැත්නම් අදහස් සහ මතයන් පිළිබඳව හැකිතරම් තොරතුරු රැස් කර ගැනීමත් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමත්. මොකද මෙමගින් ඔයාගේ නිගෝෂියේෂන් ප්‍රොසෙස් එකේදී ඒ නිගෝෂියේෂන් එහෙම නැත්නම් සාකච්ඡාව හැසිරීමට මේ කරුණු ඉතාම වැදගත් වෙනවා. ඊළඟ කාරණය සයිලන්ස් එහෙම නැත්නම් නිශ්ශබ්දතාවය උපක්‍රමිකව භාවිතා කිරීම. ඉතින් සයිලන්ස් එහෙම නැත්නම් නිශ්ශබ්දතාවය උපක්‍රමිකව භාවිතා කළොත් අතරම નિરાයාසයෙන්ම අනෙක් පාර්ශවය විසින් නිශ්ශබ්දතාවය බිඳීම සඳහා ඔවුන්ගේ තොරතුරු සහ ඔවුන්ගේ ඔෆර්ස් එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම භාවිතා කිරීමේ සම්භාවිතාවක් පවතිනවා. මේ නිසා සයිලන්ස් ෆැක්ටර් එහෙම නැත්නම් නිශ්ශබ්දතාවය කියන සාධකය උපක්‍රමිකව භාවිතා කිරීම මගින් ඔයාට වාසිසහගත වන ආකාරයට නිගෝෂියේෂන් එක එහෙම නැත්නම් සාකච්ඡාව හැසිරීමේ හැකියාවක් ඔයාට උදා වෙනවා. ඊළඟ කාරණය ඔබ සතු සියලුම දෑ වේලාසනින් සහ එකවර ඉදිරිපත් කිරීමෙන් වළකින්න. ඉතින් ඔයාගේ ඔෆර්ස් සහ ඔයාගේ ඉන්ෆර්මේෂන් එකවරම එක මොහොතේම අනෙක් පාර්ශවයට ඉදිරිපත් කිරීම මගින් හෝ අනාවරණය කිරීම මගින් ඇත්තටම සාකච්ඡාවේ සමතුලිතතාවය එහෙම නැත්නම් නිගෝෂියේෂන් ලෙවරේජ් එක ඔයාට නැති වෙන්න පුළුවන්. මේ නිසා සංසුන්ව සහ අවස්ථානුකූලව සාකච්ඡාව තුළ ඔයාගේ තොරතුරු සහ ඉදිරිපත් කිරීම එහෙම නැත්නම් ඔෆර්ස් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟ කාරණය use the time as a tool. එහෙම නැත්නම් කාලය මෙවලමක් ලෙස භාවිතා කරන්න. ඉතින් කාල සීමාවන් නිර්ණය කිරීමෙන් සහ හදිසි බවක් නිර්මාණය කිරීමෙන් එහෙම නැත්නම් deadlines and urgency එකක් මගින් යම් ආකාරයක පීඩනයක් අපිට අනෙක් පාර්ශවයට ඇති කරන්න පුළුවන්. නමුත් අනවශ්‍ය ආකාරයෙන් පීඩනයක් එල්ල කිරීමට යාම තුළින් ගනුදෙනුවක් නැතිවීමේ අවදානමකුත් පවතිනවා. මේ නිසා අවස්ථානුකූලව සහ උපක්‍රමිකව ටයිම් ෆැක්ටර් එහෙම නැත්නම් කාලය කියන සාධකය භාවිතා කිරීම ඉතාම වැදගත්. ඉතින් ඊළඟ වැදගත් කාරණේ තමයි සෑම වැදගත් කාරණයක්ම සාරාංශගත කිරීම සහ නැවතත් අදාළ සාරාංශගත කරුණු පිළිබඳව ඉතා කෙටි කාලයක් නැවත කියවීම. මෙයින් දෙපාර්ශවයේ එකඟතාවයන් පිළිබඳව යම්කිසි සැකයක් ඇත්නම් එම තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් උදා වෙනවා.
ඉතින් මම හිතනවා ඔයාලා යම්කිසි ආකාරයක දැනුමක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. ඔයාලගේ අදහස් සහ යෝජනා කමෙන්ට් කරන්න. ඔයාලට සුබ දවසක්. බොහොම ස්තුතියි.